කොහොමද ඉතින් ඔයාලා ගොඩාක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් අද නම් රීඩින් එකක් නෙමෙයි අරන් ආවේ. මම දැන් දවසකට කලින් පෝස්ට් එකක් දැම්මා මේ ඔයාලට පේන පෝස්ට් එක. ඉතින් ඒකෙදි මං ඇහුවා මගේ වීඩියෝ බලන ඔයාලට පුංචි gift එකක් දෙන්න ඕනේ. ඔයාලා වැඩිපුර කැමති මොනකටද කියලා. ගොඩක් අය මේ පෝස්ට් එක දැකලා තිබ්බේ නැහැ. හැබැයි දැකපු අය වෝට් කරලා තිබ්බේ දවස් දෙකක් ඇතුළත කෙනෙක්ට ඕනම කෙනෙක්ට ප්‍රයිවට් රීඩින් එකක් රුපියල් 500ට කියන එක. ඉතින් මං හිතුවා මේක මගේ පටන් ගැම්ම නිසා තව ගොඩක් දවසක් මේ පෝස්ට් එක තියන්න නැතුව මේ පෝස්ට් එක දැකපු සහ මේ දැන් මම දාන වීඩියෝ එක දකින අයට විතරක් මේ gift එක ලබා දෙන්න. ඉතින් මං හිතනවා පෝස්ට් එක දැක්ක ඊට පස්සේ මේ වීඩියෝ එක දැක්ක ඒ පොඩි ප්‍රමාණෙද ඒගොල්ලන්ට මේ අවස්ථාව හිමි විය යුතුමයි කියලා. ඉතින් මම කියන්නම් මේක වෙන පිළිවෙල පොඩ්ඩක් ඔයාලට දැනගන්න. අද මේ මාසේ 7 වෙනිදා 2026 මේ මාසේ 7 වෙනිදා. ඉතින් අද ගොඩක් හවස් වෙයි ඔයා මේ වීඩියෝ එක දකිනකොට සමහර විට 8 9 10 ඒ වගේ දවස් වෙයි. හැබැයි ඔයා වාසනාවන්ත වෙන්නේ 7 8 9 දවස් තුනේ මේ වීඩියෝ එක දැක්කොත් විතරයි. මං එහෙම කිව්වේ ඇයි කියලා කියන්නම්. මම මේ අවස්ථාව දෙන්නේ දවස් 2කට කිව්වනේ. ඉතින් අද 7 වෙනිදා මේ වීඩියෝ එක දැකලා 8 වෙනිදා 9 වෙනිදා දවස් 2 ඇතුළත මට මැසේජ් එකක් දාලා මේ රුපියල් 500ක මුදල ඩිපෝසිට් කරන අයට විතරයි මේ අවස්ථාව හම්බෙන්නේ. මං හිතනවා මං කිව්ව කාරණේ ඔයාලට පැහැදිලි කියලා. ඉතින් 10 වෙනිදා ඔයා මේ වීඩියෝ එක දැකලා 11 වෙනිදා නැත්තම් ලබන මාසේ ලබන අවුරුද්ද දැකලා මට 500ක් ඩිපෝසිට් කරාට මට මේ අවස්ථාව ලබා දෙන්න බෑ. ඉතින් මට තිබුණා අද මේ වීඩියෝ එක පෝස්ට් කරලා ලබන සතිය දවස් දෙකක් දෙන්න. හැබැයි මම එහෙම කරන්නේ නැත්තේ මේ අවස්ථාව හිමි වෙන්න ඕනේ මගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන ආදරණීය ඔයාට විතරයි කියලා මට හිතුන නිසා. ඉතින් මං හරිම ආදරේ ඔයාලට හරිම ආදරෙන් තමයි මේ පුංචි gift එක දෙන්නේ මට පුළුවන් විදිහට. ඉතින් මට මේට වැඩි දෙයක් කරගන්න පුළුවන් වුණ කාලයකට අනිවාර්යෙන් මම මුලින්ම උදව් කරන්නේ අවස්ථාවක් දෙන්නේ gift එකක් දෙන්නේ ආදරණීය ඔයාලටම තමයි. ඉතින් 8 වෙනිදා 9 වෙනිදා දවස් දෙක ඇතුළත රුපියල් 500ක මුදල ඩිපෝසිට් කරාම මම ඔයාට ඩේට් එකක් එක ටයිම් එකක් දෙනවා. මෙන්න මේ දවසට තමයි මම ඔයාට රීඩින් එක දෙන්නේ කියලා. එතකොට මේ ඔයා මට මැසේජ් එකක් දානකොට අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මට දාන්න. මොකද එහෙම දාන අයට විතරයි අවස්ථාව දෙන්නේ. එහෙම දාන්න නැතුව සාමාන්‍ය මගෙන් රීඩින් ගන්න එනවනේ කට්ටිය. අන්න යාලට මේ අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වීඩියෝ එක දකින අයට විතරයි මේ අවස්ථාව හම්බෙන්නේ පැහැදිලිවම කියනවා නම්. එතකොට ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් රුපියල් 500ක් කියන්නේ අද කාලේ හැටියට පුංචි මුදලක්. ඒ ගාන දීලා ඔයාගේ ජීවිතයේ තියෙන ලොකු ප්‍රශ්නෙට විසඳුමක් ගන්නවා කියන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා ප්‍රශ්නෙට මොනවද කරන්න කියලා දැනගන්නවා කියන්නෙම ඔයාට ලැබෙන වටිනා අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව සුදුසුම කෙනා සුදුසුම විදිහට ගනි සුදුසුම කෙනාට මේ වීඩියෝ එක දකි කියලා මම හිතනවා. ඉතින් ඒකත් ඔයාට විශ්වයෙන් ලැබෙන අවස්ථාවක් කියලා කියන්න ඕනේ. හරි මං හිතනවා මම මේ කිව්ව දේවල් පැහැදිලි කියලා. 8 වෙනිදා දැන් ඔයා 7 වෙනිදා ඩිපෝසිට් කරන්නත් එපා. 8 වෙනිදා 9 වෙනිදා දවස් දෙකේ විතර ඩිපෝසිට් කරන අයට තමයි මේ රීඩින් දෙන්නේ. ඒ වගේම 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා මේ වගේ ලබන සතිය ඇතුළත මම සාමාන්‍ය නෝමල් රීඩින් දෙන එක නවත්තලා තියෙන්නේ. ඒවට පස්සේ වා මේ වීඩියෝ එක දැක්කලා මට මැසේජ් එකක් දැම්මොත් ඔයාට ඒ සතිය ඇතුළතත් රීඩින් සාමාන්‍ය මන් දෙන රීඩින් ලබා ගන්න බෑ කියලා කියනවා. මොකද මට මේ 8 වෙනිදා 9 වෙනිදා රීඩින් එක ගන්න අයට මට ඉක්මනින්ම රීඩින් එක දෙන්න ඕනේ. ඒ නිසා මම ඒ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම යාලට රීඩින් එක දීලා ඉවර කරනවා. මොකද මේ වගේ අවස්ථාවකුත් හම්බෙලා තව ගොඩක් කාලයක් යාලා බලන් ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම පවුනේ. ඒ නිසා මම ඉක්මනින් යාලගේ රීඩින් දෙනවා. ඉතින් මම හිතනවා ගොඩ ප්‍රමාණයක් මේ වීඩියෝ එක දකින්න නැති වෙයි කියලා. එතකොට ඒ වීඩියෝ එක දැකලා එන සුළු පිරිසට මට ඒ අවස්ථාව දෙන්න පුළුවන් නම් මම ගොඩක් ආසයි. මොකද අනිත් වීඩියෝ එකක්වත් බලන්න නැතුව මේ වීඩියෝ එක විතරක් මෙහෙම gift එකක් දෙනවනි කියලා මම දැම්මට පස්සේ
බලන කෙනාට වඩා මං ආසයි මගේ වීඩියෝ එක මොකක් වුණත් කමන්නේ මගේ channel එකේ වීඩියෝ එක වැටෙන ගමන් ඇවිල්ලා අර කමෙන්ට් කරන අය ඉන්නේ. ඒ වගේම බලන අය ඉන්නේ. අන්න එයාලට මේ අවස්ථාව දෙන්න. ඉතින් ඉක්මනට නෙමෙයි 8 වෙනිදා 9 වෙනිදාට මට ඩිපොසිට් කරලා මෙසේජ් එකක් දාන්න ඔයාගේ ජීවිතේ තියෙන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න මම සූදානම්. ඉතින් මං හිතනවා පැහැදිලි කියලා. පැහැදිලි නැත්නම් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම පැහැදිලි කරලා ඔයාලට රිප්ලයි එකක් දාන්න. මේ අවස්ථාව ගන්න අවශ්‍ය නම් පමණක්. ඉතින් යාළුවන්ට කාටවත් ෂෙයා කරලා එහෙම දෙන්න එපා. මොකද මේක බලන අයට විතරක් මේ අවස්ථාව අපි දෙමු දැනට. ඊට පස්සේ අපි ඉදිරියට දෙන මොන හරි gift එකක් හෝ අවස්ථාවක් අපි වාගේ යාළුවන්ට ළඟම අයට ලබා දෙමු. දැනට මේ වීඩියෝ එක බලන අයට විතරක් මේක අවශ්‍යම අයට විතරක් ලබා දෙමු. ඉතින් නේද? ඒක හොඳයි කියලා මම හිතනවා. ඉතින් බැරි වෙලාවත් ඔයා මේ වීඩියෝ එක දකිනවා. ඔයාට ඕනේ නැහැ මේක දැනට. එහෙම ඕනේ නැත්තම් විතරක් ඔයා ළඟම කෙනෙක්ට මේක කියන්න. එහෙම නැතුව ඔයත් අවස්ථාව අරගෙන අනිත් ගොඩාක් අයට අවස්ථාව දෙන්න එපා. මේ එච්චර ගොඩක් මට කරගන්නත් බැරි වෙයි කියලා මම හිතනවා. මොකද රීඩින් එකක් දෙන්න සෑහෙන වෙලාවක් යන හින්දා. ඉතින් ඒ විදිහට තමයි මට මේක විස්තරය කියන්න තියෙන්නේ වාට. මම ඔයා කතා කරනකම් බලන් ඉන්නවා. ඔයා මැසේජ් කරනකම් බලන් ඉන්නවා. ඉතින් අපි කතා කරමු මොකද්ද වෙන්නේ කියලා බලමු. ඔයාගේ ජීවිතේට ඉක්මනින්ම මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම අලුත් වීඩියෝ ටිකක් අරගෙන එන්නම්. අපි අලුත් වෙනස් විදිහේ වීඩියෝ ටිකක් ඉස්සරහට කරමු එක දිගට. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.